අපිට මුදල් සම්මුල්‍යයන් කියන හත්වෙනි පාඩමට දාලා මුදල් සම්මුල්‍යයන් කියන හත්වෙනි පාඩමට දාලා තියෙන විශේෂම කොටසක් තමයි බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියලා කියන්නේ. හරිද? මේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියලා කියන එක විශේෂ කොටසක් විදියට ගන්නේ බලන්න. ඒ දන්නවද? අපි ජීවිතේ ඉදිරියදා කරන කටයුතු වල බැංකුවක් එක ගනුදෙනු කරන්නේ නැද්ද අපිට? රත්තරන් වල ඉන්වස්ට් කරන්නේ ඉතිරි ගිහිල්ලා ගිනුම කෝපන කරන්නේ විද්‍යුත් මොනවාරි කාඩ් එකක් අපේ පර්ස් එකේ නැද්ද? ඔයගොල්ලෝ ගාව නැද්ද? ඒ යන්නේ නෑ. මේ වාණිජ්‍ය බැංකුව කොටස විභාග වාස්යෙන් එක ගන්න කොටසක් කරගන්න එපා. ජීවිතානුබද්ධ විෂය කොටසක් කරගෙන ඒක. හරි. ඒකේ නිර්වචනයේ හැදිලා තියෙන විදිහේදී මට හිතුණා මේක ප්‍රසන්ට් කරන්න ඔයාට බලපත්‍රලාභීනේ. ඒ බලපත්‍රලාභී කියන්නේ බලපත්‍රයක් ලැබිලා. බලපත්‍රයක් දෙන්නේ කවුරු සාමාන්‍යයෙන් අපි බලයක් දෙන්න පුළුවන් නිලයක් තියෙන කෙනෙක්. නිලයක් තියෙන කෙනෙක් රජයේ නියෝජනය කරන මේ මූල්‍ය ශාස්ත්‍රයේ රජයේ නියෝජනය කරන ප්‍රධානම දෙන්නා ශ්‍රී ලංකා බැංකුවයි උදාහරණ මතකයි. අන්න එහෙනම් මෙන්න මේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියන එකේ බලපත්‍රලාභී කියන වචනේ ජෙනරේට් වෙලා තියෙන්නේ නිර්වචනයේ සිලබස් එකේ දෙන. සිලබස් එකේ නිර්වචනය මම මේ කඩලා මාත් පසන් කරලා තියෙනවා. මම මගේ නිර්වචනයක් කියලා නෑ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි ඒ ලියාපදිංචි උනාම කතා දෙන්නේ. අපි වාණිජ්‍ය කියන වචනේ කියලා තියෙන වචනේ. වාණිජ්‍ය කියන වචනේ ඇතුලේ දෙන්න හදන්නේ ජංගම ගිණුම් හේවත් ඉල්ලුම් තැන්පතු ගිණුම් හා අනිකුත් තැන්පතු ගිණුම් පවත්වාගෙන යාම කතාව. විශේෂයෙන්ම ජංගම ගිණුම් කියන එක මූල්‍ය ආයතන වල තියෙන කිසිම ආයතනයකට වාණිජ්‍ය බැංකුවට ඇක්සස් නැහැ. අවසරය නැහැ. ජංගම ගිණුම් පවත්වාගෙන යන කරන්ට් එකම පවත්වාගෙන යන අවසරය තියෙන කාට විතරද? වාණිජ්‍ය බැංකුවට විතරයි. අන්න එහෙනම් මේ ජංගම ගිණුම් වලත් ඉල්ලුම් තැන්පතු හා අනිකුත් ගිණුම් කියලා කියනකොට අනිකුත් තැන්පතු ගිණුම් ඉතිරි කිරීමේ පැත්තෙන් ස්ථාවර තැන්පතු පැත්තෙන් කාලීන ස්ථාවර තැන්පතු කියලා අන්න ඒ දෙක කොටාශය පවත්වාගෙන යන්නත් අවසර තියෙනවා. ඒ දෙකම පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා කියන එක පවත්වාගෙන යනකොට මොකක්ද තියෙන්නේ? හොඳට වචන බලන්න. අවසර. ඒ වගේම මුදල් නැවීමට කවුරු හරි කෙනෙක් ඉල්ල ගන්නවා දෙන්න කියලා 100 කොලයක්. මට 100 කොලයක් තියෙනවා නේද? 100 කොලයක් තියෙනවා නේද? අගල හරි. බලන්න. මොකද මට කෙනෙක් 100 කොලයක් දුන්නා. මම වාණිජ්‍ය බැංකුවක් නම් මට මේ දුන්න 100 කොලේ මට පුළුවන්කම තියෙනවා පිටිපස්සට දාලා මේ 100 කොලේ 200ක් කරගන්නවා. මොකක්ද මේකනේ? මුදල් නැවුණා. වැඩි කොපි මුදල් නැවුණා. අවදානවද? ट्रेडिंग में भी इधर ने सीन ने अपनी जगती मोती मेतन में मुदल मावना किया में वाणिज्य बैंक को थोड़ा गला के दिया वाणिज्य बैंक को किसी हम केनेट का डीला ये कटाव बसना करना की निकले ये ना कितनी गाड़ी बैंक बलकत्ला भी जब केस काम क्या करना है ट्यूशन के ओल्ड पुनरावर्तन ने केले नेगत पिगिरीम केले බලපත්‍රලා भी विशेष बैंक වල මුදල් ගැනීමේ කතාව ලියන්න පුළුවන්ද? සමුපකාර ග්‍රාමීය බැංකුව වල ලියන්න පුළුවන්ද? ඉතින් මූල්‍ය ආයතන තමයි ඉන්නේ. බලපත්‍රලා भी මුදල් සමාගම් ලියන්න පුළුවන්ද? ඇයි ලියන්න බැරි? ලියන්න බැරි විශේෂම දෙයක් මෙයාට විතරක් තියෙන ඉඳලා. විශේෂම දෙයක්. අපිට මෙයාට විතරක් තියෙන විශේෂම දෙයක්. මානසික දකින්න දේවල් දිහා ඇස් දෙකෙන් දකින්න එපා. ඒ ජංගම ගිණුම්වත් කරන්ට් account පවත්වාගෙන යන්න පුළුවන්. මෙයාට විතරමයි. ඒ නිසා වෙන්න එයාට විතරක් මේක හම්බෙලා තියෙනවා. ඇයි
තාම කරේ නැහැ. ජංගම ගිණුමක් ඉල්ලුම් tempat වාස්තාවගෙන යන්න අවසරද කියලා. ඒකේ ප්‍රමේ tempat වාස්තු සේවාවට දීලා තියෙනවා. tempat වාස්තු සේවාව. දන්නවා කවුන්ටිං වල බැංකු සතුන්නිම කරලා තියෙනවා නේද? ව්‍යාපාරයක තියෙන කරන්ට් account එකේ ව්‍යාපාරයක තියෙන ජංගම ගිණුමේ ශේෂයට පොලියක් හම්බ වෙනවා. කරන්ට් account එක හෝල්ඩර්ට ජංගම ගිණුම් හිමියට පොලියක් හම්බ වෙනවද දැනසෙද? නෑනේ. අපි හිතමු මේ 100 කියන්නේ මට මේ දරුවා දුන්න එයාගේ ගිණුම් හිමියා විදියට එයා දුන්න tempat කියලා. මම මේක දාන්නේ මොනේ account එකද? ඉල්ලුම් tempat ගිණුමක. ඒ ඉල්ලුම් tempat ගිණුමක දැම්මට පස්සේ මෙයාට පොලියක් ජෙනරේට් වෙනවා. අපි තියෙන ඉදිරි කිරීමේ tempat ගිණුමකට දැම්මම පොලියක් අපිට හම්බ වෙනවනේ. මාසේ අන්තිමේ චූටියට අර එන්නේ නැද්ද මැසේජ් එකක්? හරි නැත්නම් ඔයාලට බලන්න බැරිද ගිහිල්ලා? වාගේ ඔන්ලයින් බැංක් ඇප් එක දිනන ඔයාලට ගිහිල්ලා මාසේ අන්තිම බලන්න බැරිද කීයක්? රුපියල් 8.250. කුංචි ගාණක් අර තිබුණු ගාණට අදාළව මාසේ ඇදලා තියෙනවනේ. කරන්ට් account එක ෆීල් එක ආවව නැහැ. කරන්ට් account එකක් නැහැ. සර්ටන් නැහැ. අපි දැන් කරනවා විදියට පරිශීලනය කරන්නේ. එතකොට මේ දරුවෝ මට දැම්ම 100 මම කරන්ට් account එකට දැම්මයි කියමුකෝ. මෙයාට පොලියක් බැංකුවෙන් යනවද නැහැ. කරන්ට් account එකට පොලිය හම්බෙන්නේ නැහැ. මෙයා මේ ශේෂය මොකද කරන්නේ? මේ ශේෂය කියන්නේ මෙයාට දාපු මේ මුදල වරන් දෙනවා කියන එකක් නෑ. කරන්ට් account බැංකු ජාලයෙන් BOC නම් මහජන බැංකුවට කරන්ට් account එයාගේ ජාලයේ තියෙන සියලු ශාඛාව කරන්ට් account වල තියෙන බැලන්ස් එක රුපියල් බිලියන ගාණක් නම් එයා ඒ බැලන්ස් එකෙන් එළියට ණය දෙන්න කත කරගන්නේ පොලියක් හම්බ කරගන්න. මෙයාගේ සල්ලි වලින් මෙයාට පොලියක් නොදී ඒ සල්ලි එළියට දීලා පොලියක් හම්බ කරගන්නකොට මොකද වෙන්නේ? එක දෙයක්. සාම සිංහලෙන් වාණිජ බැංකුව මුදල් නැවීමට පදනම් කරගන්නා ප්‍රධාන ක්‍රම මොනවාද කියලා හොදි ප්‍රධානම ක්‍රමයක් තමයි ජංගම ගිණුම් ශේෂ මත ගිණුම් හිමියන්ට පොලියක් ලබා නොදුන්නද එම ශේෂ මත ණය දීම තුලින් වාණිජ බැංකුවට පොලියක් අය කර ගැනීමෙන් මුදල් ගැනීම සිදු වෙනවා. 1 2 දෙවෙනි කාරණේ කොහොමද ගන්න? දැන් රීෂන් එකේ කොහොමද ගන්න? ඔය අවදීනක කරන්ට් account වාහනවල වාණිජ බැංකුව වලට ගියාම දැකලා තියෙනවද? ඩොලරයක ගැනුම් මිල ඩොලරයක විකුණුම් මිල. දිනාර එකට ගැනුම් මිල විකුණුම් මිල. ගැනුම් මිල විකුණුම් මිල කියනකොට ගැප් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම කරන්සි එකක් ෆොරින් කරන්සි එකක් ඒක යෙන්ද යූරෝද දිනාර්ද ඩිරාම්ද අදාළ නැහැ. හොඳට බලන්න ගැනුම් මිලද වැඩි වාණිජ බැංකුවේ විකුණුම් මිල වැඩි ගැනුම් මිල අඩු. ඉතින් මෙයාගේ කවුරුහරි උදාහරණයක් මෙයාගේ මම ඩොලර් 100ක් ගන්නවා රුපියල් 294 ගන්න ගැනුම් මිල 294 ගානේ ගන්නවා. මෙයා එනවා රට යන්න කෙනෙක් සර් මට කැෂ් ඉන් හෑන්ඩ් අරන් යන්න ඕනි ඩොලර් 100ක් සර් කියලා මේ බැංකුවට ගිහින් කියන කුලිදාරියට මට ඕනි කියලා වීසා පාස්පෝර්ට් පෙන්නනවා යාගේ එයාට ඩොලර් 100ක් දෙනවා හැබැයි 298 ගානේ දහඩිය බිඳුවක්වත් බැංකුවට විදමුණාද පිළදාරියගේ සේවා සම්පාදන කාර්යකාලය විතරයි පිළිවෙලක් කියලා රුපියල් 4 ගානේ ඩොලර් 100කට කීයක් හම්බ වෙනවද රුපියල් 400ක් නිකම්ම ඉවරයි. වාණිජ බැංකුව මුදල් ලැබීමට පාදක කරගන්න ප්‍රධාන ක්‍රම දෙකකට ලැබුවොත් එකක් අරක ජංගම ගිණුම් ශේෂ මත ණය දීම වලින් ලබා ගන්න පොලිය තුලින් මුදල් ලැබීම. දෙවෙනි එක විදේශ විවහාර මුදල් මිලදී ගැනීම හා විකිණීමේ කටයුතු වලින් ජනනය කරන ලාභාන්විත මුදල්. ඔතන කියනවා මුදල් ලැබීමට වාණිජ බැංකුවකට විතරක් ඇක්සස් තියෙන්නේ. ජංගම ගිණුම් tempat පවත්වාගෙන යාම දැන් තියෙන සිලබස් එකේ දැන් අප්ඩේට් එකේ දින නිර්වචනදී ස්කිප් කරලා තියෙන්නේ. මම ස්කිප් කරලා ඒක දුන්නා මතක තියාගන්න. විදේශ විවහාර ගනුදෙනු වලට විරුද්ධ වීමට NRFC RFC ආගමික කොමන අනේවාසික විදේශ විවහාර ගිණුම් නේවාසික විදේශ විවහාර ගිණුම් NRFC RFC පවත්වාගෙන යන්න සමුපකාරක නවීකරණ වලට ඒකට ඔතොරයිසේෂන් එක තියෙන අවසරය තියෙන්නේ
වාණිජ බැංකුවල විතරයි. ඒකනේ විදේශ විනිමය මිලදී ගැනීම කියන කතාවක් කියන්නේ. ඔය යන සමෝපකාර ග්‍රාමීය බැංකුව ඊට ඩොලර් 100ක් දෙන්න මාර්ගවල දෙන්න කියන. අනේ අපිට බැහැ කියලා නේද? අවසර නැහැ. අවසර නැහැ. ඔය හැම අවසරයක්ම තියෙන යෝධයා මුදල් මූල්‍යායන පාරමී මූල්‍යායන වර්ගීකරණයේ ඉන්න මහ බැංකුවේ පුරෝහිත වගේ ඉන්නේ. ඒ පුරෝහිත කියන්නේ ළඟම ඉන්න එක්කෙනා. ඒ ළඟ ඉන්න එක්කෙනා කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී එයාගේ උපකරණ ඔක්කොම ක්‍රියාත්මක කරන්න මෙයා උදව් කරනවද නැද්ද? උදව් කරනවා. ඒකේ ළඟම ඉන්න කෙනාගේ ළඟම ඉන්න කෙනෙක් ගාව බලය වැඩි ගන්න පුරෝහිත ගාව බලය වැඩි. මූල්‍යායන ශාස්ත්‍රයේ මහ බැංකුවේ පස්සේ ළඟට වැඩිම හයියක් තියෙන කෙනා කවදාවත් වාණිජ බැංකුව. මම ඒක ප්‍රසන්ටේෂන් එක හොඳට කරගෙන ගියා.